හලෝ කොහොමද යාළුවනේ? ටිකක් කාලෙකින් මේ දැන් කතා කරන්නේ මගේ වීඩියෝ තියෙන්නේ ඔක්කොම හැමතිස්සෙම තිබුණේ ආර්ට් පිළිබඳව. චිත්‍ර සම්බන්ධව. හැබැයි අද අලුත්ම මාදිලිය වීඩියෝස් ඔයගලට අරගෙන යනවා. මොකද මේ ඉතාලියේ රෝම නගරයේ තියෙන විශාල පොළක්. ඒ පොළ පිළිබඳ ලස්සන විග්‍රහයක් කරන්න තමයි දැන් අද සැරසෙන්නේ. හොඳයි. ඔන්න ඉතින් යාළුවනේ තවත් තැනකට මම අරගෙන ආවා. මොකද සුවිශේෂී ස්ථානයක්. මේ අමුතු මාදලි ඇඳුම් මොකද අර මේක ඇඳුම් ලංකාවේ විකුණන්න බෑනේ ප්‍රසිද්ධිය. නමුත් මෙහි පුළුවන් ඕන විදිහේ නිදහසේ තමන්ට ඕන ඇඳුමක් ඇඳගෙන ලස්සනට ජීවත් වෙන්න. හරි. අපි එතට යම් බලන්න. නෝ. ඔන්න ඉතින් යාළුවනේ තවත් විශේෂ ස්ථානයක්. මේ පොලේ නැති දෙයක් නැහැ. සියලුම දේවල් ආයේ නැහැ. Tamanට ඉදිකට්ටේ පවා මේ ගෘහ භාණ්ඩ පවා අරගන්න පුළුවන් විශාල පොලක්. ඒ වගේම තවත් විශේෂ ස්ථානයක්. මොකද මේ පොලේ සමහර ස්ථානවල තියෙනවා සංගීතය පිළිබඳව ඒ වැඩ කටයුතු කරන අය සංගීතය හදාරන ඒ වගේම සංගීතය ගායන වාදන කරන ස්ථානිකුත් තියෙනවා. ස්ථාන කීපයක් තියෙනවා. නමුත් එක් ස්ථානයක් දැන් ඔයගලන්ට පෙන්නන්න. හොඳයි. පොඩ්ඩක් ඔන්න යාළුවනේ මම කිව්වනේ තවත් ස්ථානයක් සුවිශේෂ ස්ථානයක් තියෙනවා. මේම ලීබඩු එහෙම විකුණන තැන. මේ පොලේ නැති දෙයක් නෑ. හැම දෙයක්ම තියෙනවා. ඔන්න මේ ලීබඩු විකුණන තැනට ඔන්න එක්කගෙන ආව ඔන්න බලන්න. ඔන්න යාළුවනේ තවත් ඔන්න භයානක තැනකට නෑ බය වෙන්න එපා. භයානක කියන්නේ එතන විකුණන්නේ ආයුධ. පිස්තෝල එක දේවල්. යම් බලන්න විතර පොඩ්ඩක්. Manco in America lo fanno. Manco in America. Bene, grazie. ඔන්න ඉතින් යාළුවනේ මම කිව්වනේ මේක හැම දෙයක්ම තියෙනවා කියලා මේ පොලේ නැති දෙයක් නෑ. ඔන්න තියෙනවා මේ ඇන්ටික්ස් බඩු පරණ බඩු විකුණන ස්ථානය. හැබැයි මේ ස්ථානයේ අයිතිකරු අපි ලංකාවේ කෙනෙක්. ඒ කාන්ති විශේෂ මේ සිද්ධිය. ඉතින් අපි කතා කරමු බලන්න ඇත්ත එක පොඩ්ඩක්. මේ පොඩ්ඩක් මේ පොළ ගැන කරනවා. ඉතින් අපි යවත් සම්බන්ධ කරනවා. මොකද කාර්යයක් සේවය කරන එක්කනේ.
අපි ලංකාවට අදලා දෙන්න එපා අපේ යාළුවන්ට නේ. එයා ගිනවන තමයි එතන ඉන්නේ. අවුරුදු 22ක් වෙනවා රස්සාව කරන්න පටන් අරගෙන. හොඳින් කරගෙන යනවා. මේ ළඟදී කඩේකුත් ඇරියා. ඔව්. වැඩ ටික සාර්ථකයි. ඔය ඉතින් අපි සුබපතමු අපේ යාළුවට පොත සාර්ථක ව්‍යාපාරයක් ඇති එන්න කරන්න මම අපේ ලංකාවට රස්සාව මනුචාව් කියන මේ මනුසව් සේදී 16 කියන කැටේ පියත්ත ෆෝර්මැට් කරලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ. පියත්ෆෝර්මගේ පියත්ෆෝර්ම කියන එක මේ පොඩ සිංහල කියන්නේ වෙබ්සයිට් එක. ආ. මොකද වෙබ්සයිට් එකේ නම මනුචාව් නම්බර 16. අර පැත්තත් මගේ මේකට කියන්නේ මාදියා කියලා. මේක ඉස්සර කාලේ හැම ගොවි පවුලකම තිබුණු දෙයක් පාන් දාලා තියෙන එකක්. මේක යට මේ පිටි දාලා තියන්නේ. උඩ පාන් දාලා තියන්නේ. අරක ලීබඩුව රිනාචිමෙන්ට් කියලා කියන්නේ මොඩල් එක. ඔව් ඒක. Zimą jak grzeje, czy tak jakoś się... We zijn eigenlijk moeite vandaag. ඔන්න යාළුවනේ තවත් තැනක්. හොඳේ. මෙතන තමයි ඔක්කොම මේ ෆිල්ම් සම්බන්ධව ෆිල්ම් කරන්නේම අවශ්‍ය ප්‍රොෆෙෂනල් බඩු විකුණන තැන. මේ මෙතන විතරක් නෙමෙයි තව තැන් කීපයක් තියෙනවා. යූස් කරපුවා. ඔව් පාවිච්චි කරපුවා. හැබැයි අලුත් ඒවාත් තියෙනවා හැබැයි මේ යාළුවනේ. බලමු මොනවද තියෙන්නේ කියලා.